ඊට කලින් පොඩි කතාවක් කියන්නම්. මේ දැන් 11 ගොඩක් කට්ටියගේ මට පේනවා මේ පේන්නේ මොනවද බූට් ස්ටේටස් එක ගොඩක් පේනවාද තාම 10 කට්ටිය ගැන ඒව පේන්නේ ඒව ඉස්සරහට පේන්න නොලැබෙත්තා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒව පේන්නේ නැතුව ලස්සනට ඕගොල්ලෝගේ රිසල්ට් එකක් ඊට පස්සේ ජීවිතේ ජයග්‍රහණ පේන්න ලැබෙන්න කියලා මේ මම ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝගේ තියෙන්නේ මේව. පාස්වර්ඩ් වෙන්නෙත් නෑ ගොඩක් කට්ටිය මේ බෝට් ස්ටේටස් කරලා ඉන්නවා. වැඩක් නැති වැඩක් ඉන්නේ. හරි. ඉතින් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝගේම නොලැබෙත්වා කියලා මම හිතනවා වෙන්නේ නැති වෙයි කියලා. ඒ වගේ මෝඩ වැඩේම කරගෙන ඉපා මේක විභාගස්සේ කාලයක් තියෙනවානේ. අනිවාර්යෙන්. ඒ දේවල් කරන්න ඕනේ. කාලයක් තියෙනවානේ. ඒ ලෙවල් ඉවරලා වගේ ලස්සන පටන් කරන්න පුළුවන්. මේ ඒකල කියද්දි මට මතක් වුණේ මොකද්ද මේ ස්ටේටස් කියන්නේ අපි දෙයක් කරද්දි ඒ දේ ඔක්කොම දැනගත්තා මේකේ මොකද අපිට වෙන අවශ්‍ය කට්ටිය දෙනවා සමහර කට්ටිය කියන්න බැස්සවත්නවා කටවතිනවා එහෙම කියලා කියනවා. හරි මම කැම්පස් එකේ මනෝවිද්‍යාව කරනවා. ඒක විෂයක් වෙයි මම ගන්න මම පොඩ්ඩක් ආසින්ද මේ ලාවට පොඩ්ඩක් ඒ ගැන මේ බලනවා. හරි ඉතින් මනෝවිද්‍යාවේ තියෙනවා මේ මනෝවිද්‍යාවේ තියෙනවා අපි කරන දෙයක් කාටද කියපුවා මොකද වෙන්නේ? අපි දැන් කියනවානේ මම කියනවා මම කියනවා මම සින්දුවක් කරන්න ඉන්නේ මම මේ ලස්සන කපල් එකක් දාලා විෂුවල් එකක් කරනවා මේ ලස්සන කපල් එකක් දාලා විෂුවල් එකක් කරන්න බා සුපිරියක් කරනවා මේ තමයි මම කරන්න ඉන්නේ කියලා මම කියන හැටි. එතකොට අපේ මනස ඒක මම දැන් ඒක කරා මම දැන් ඒක කරන්න මෙව වෙලා ඉන්නේ කියලා මනස දැනගන්නවා. ඊට පස්සේ අපි ඒකට උනන්දු වෙන්නේ නැහැ. ඇයි අපි ඒකට හිතින් ඉඳලා ඔක්කොම කියන්න වෙන්නේ ඒ දේ කරා කියලා ඔළුවට යනවා. හරි ඒ දේ කරා කියලා ඔළුවට යනවා. හරිද? ඊට පස්සේ ඒ දේ වැඩේ වෙන්නේ. හරි වැඩේ වෙන්නේ ඒකින්ද මේ ඔක්කොම කියන්න එපා. දෙයක් කරද්දි කිසි කෙනෙක්ට කියන්න එපා. හරි මේ ගෙදර කට්ටියට කියන්න. ගෙදර කට්ටියට කියවලා වරන ඊට පස්සේ ඒ කට්ටිය ඒකට අවශ්‍ය උපදෙස් දෙනවනේ කරන්න කලින් අහන්න. එහෙම විශ්වාසවන්ත කට්ටියගේ පොඩ්ඩක් ඉන්න. හිරෝෂි පට්ටුනා නේද? දැන් එහෙනම් අවුලක් නැහැ. යනවා එනවා එකපාරටම කට් වෙනවා ආයෙ එනවා. අවුලක් නැහැ. මං කියන්නේ මොකද්ද අපි දෙයක් කරන්න කියපුවාම ඒ දේ කියන්න එපා කාටවත් නේ. මනෝවිද්‍යාත්මක ඒ දේ කියපුවාම අපේ මනස කියනවා හරි ඒ දේ මම දැන් කරානේ. ඒ දේ කියන්නේ අරයට කියන මම දේ මේ කරා මම මේක කරා කියද්දි මේ මම මේක කරනවා කියලා කියද්දි මනස හිතනවා මේ ඒ දේ කරලා ඉන්නේ. ඊට පස්සේ ආයෙ යොමු වෙන්නේ ඒක කරන්න. හරි ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ තියමුකෝ ඕගොල්ලෝ කියනවා මේ මම නම් හොඳට පාඩම් කරනවා හොඳට පාඩම් කරලා විභාගේ පාස් වෙනවා අවුලක් නැහැ කියලා ඔක්කොම අදින් කියනවා දැන් නේ ඔය නවලින් කියනවා අවුලක් නැහැ මට නම් අවුලක් නැහැ කියලා. ඔළුවේ ඒතකොට හිතනවා මේ අර මනෝවිද්‍යාත්මකව ඒක තියෙනවා මනෝවිද්‍යාවේ මේ අර කට්ටියට කියන්නේ ඒක අපේ මනස හිතන්නේ හරි ඒ දේ දැන් වෙනවා ඒ දේ වෙනවා අවුලක් නැහැ. ඒ අපි වැඩ කරන්නේ නැහැ. ඒකට හිතින් හිතන මේ දේ වෙනවා. ඒකට මහන්සි වෙන්නේ නැහැ. ඒකින්ද කිසිම කෙනෙක්ට කිසි දෙයක් කියන්න එපා. කරලා ප්‍රතිඵලය විතර පෙන්නන්න. හරි? ආයතරක් කියනවා මේ බූට් ස්ටේටස් 11 කට්ටිය වගේ නොපෙනෙත්වා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි? ඕගොල්ලන්ගේ සුබ දේවල් විතරක් පෙනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. අපි යම් පාඩමක්. එතකොට මොන් පළවෙනි දේ මොකක්ද කියලා ගත්තා? අර කරන දේ ඔක්කොම කියන්න එපා. එතකොට ඉතින් මේ වැටෙනවා. කට් වෙනවා නේ. අර නරමයි නෙයි. හරි දැන් අපි පාඩම් පටන් ගමු. අර මතක තියාගන්න කිසිද ඔක්කොම කියන්න එපා කරලා ප්‍රතිඵල විතරක් පෙන්නන්න. නැත්නම් ඔක්කොම අවුල් වෙනවා ඉතින්.
මනස රවට්ටනවා කියන අපි කරන්නේ. විභක්ති. මේක 11 පාඩම. එයි මේක 10 කරන්නේ. 10 කරන්නේ 10 කරන්නේ 11 දැන් කරගෙන යද්දි 11ට සාහිත්‍ය ගොඩක් තියෙනවා. මේ සාහිත්‍ය පාඩම් 11 ටිකක් වැඩි. ඒතකොට සාහිත්‍ය පැත්තට බර දෙලා ගන්න අපි දැන් ව්‍යාකරණ ටික කරගමු. අනික මේ පාඩම කරපුවාම ඔයගොල්ලන්ට පොඩ්ඩක් අර පැටලිලි ගොඩාක් ලියනවා. ඒකෙන් තමයි මම මේක තෝරගත්තේ කරන්න. ඉතින් පාඩම් කරගන්න ටිකක් තියෙනවා මේකේ. අර කලිය පාඩම් කරගත්තම ඉතින් අවුලක් නැහැ. අරකේ ටික ඔළුවට දාගත්තා. හරියම් විභක්ති. පාඩම දාගෙන ව්‍යාකරණ පොතේ විභක්ති. දිනෙත් දාන්න දිනෙත් දාන්නේ හොඳයි. විභක්ති. දිනේ දාන්න දිනේ කවද්දද? හරි. විභක්ති නමයයි. විභක්ති නම මතක තියාගන්න. මේ මාගේ සිග්නල් ලැවලක් සර් එක. එහෙමද? සෝන්ට කුලි ගන්න ඕන. එහෙම නෑ. මම යලා දෙන්න ඉතින් කොහෙද ඇහෙන්නේ? හරි. මේ විභක්ති මතක තියාගන්න මේ ප්‍රථම එහෙම ටිකක් අමාරු වෙන්නේ. ඒකින්ද මේ මතක තියාගන්න. සිංහල එහෙම තමයි පොතේ තියෙන විභාගෙ ලියද්දි පොඩ්ඩක් අරගෙන ලියන්න. මේ මතක තියාගන්න. විභක්ති 9යි. හරි. පෙර කම් කතු පෙර කම් කතු කතු කරන සපරන් 1 2 3 4 5 6 7 8 9 පෙර කම්කතු කරන සපදන් අවදි සබද අදර අලක් පේනවද? පෙර කම්කතු කරන සපදන් අවදි සබද අදර අලක්. ඔන්න ඔය ටික තමයි විභක්ති 9. ඔය ටික දාගන්න පොතේ. මේගොල්ලෝ ඔයගොල්ලෝ පොතේ එහෙම නෑ දීන ප්‍රථම විභක්තිය කර්ම විභක්තිය වල මේවත් වෙනවා. ඒකත් හරි. මේක දාගන්න. ඊටත් වැහැරෙන්නේ නැහැ වගේ. අදෙන් දෙයක්. මෙතන සපදන්නේ. හරි දෙයක්. ඔයාලා පාඩම් නියු කරලා ඉවරලා උට්ටක් රෙස්ට් එකේ සිංගුවක් කියවන්න. එතකොට නිකන් අර අමාරුවෙන් ඔලුවට වැටෙන්නේ ලේසියෙන් ඔලුවට වැටෙනවා. එයාට ටිකක් බලාගත්තා ආයෙත් ඒක මේ බල ඒකේ පොඩි සීන් එකක් තියෙනවා රායට බලාගත්තාම මේ ඒක පොඩ්ඩක් මෙම්බර් ගේවම තියනවානේ නිකන් උඩේ කැරක් කැරේ ඊට පස්සේ උදේට බලපුවම මේක හිටිනවා එකපාරටම ටොක්ලා ආයෙත් යන්නේ ගලේ කෙටුවා පුරව ගලේ කෙටපුවම මේකෙන් නෑනේ ඒ වගේ තමයි නැත්නම් ඉතින් DA ඇඳපු ඉලක්ක වගේ පාඩම් කරන්න පුළුවන් හරි ලියාගත්තනේ පෙර කම්කතු කරන සබදන් අවදි සබද අදරාලා
නිකන් කියන්න වේගේ පෙරකම් කතු කරන සපද නවති සපද අදරල්ලා ඔන්න ඔය ටික තමයි සිංහලයේ විභක්ති. ওই විභක්ති 9න් තමයි වාක්‍ය හැදෙන්නේ. ওই විභක්ති 9ට අදාළව තියෙනවා එක එක මෙයාට කරන්න පුළුවන් කාර්ය මෙයාට පුළුවන් එක මෙයාට බෑ. හරි. ඒ ඔක්කොම 9ම එකතු වෙලා තමයි මේ සිංහල භාෂාවේ ඒට මේට ඒ හසුරු වීම තියෙන්නේ. හරි අන්න කුවා ඔය ටික දාගත්තානේ. ඔය ටික තමයි විභක්ති 9 ඊයේ ඊට පස්සේ වාගත්තා ප්‍රථමා විභක්තිය කියලා. ඔය පෙර කියලා කිව්වොත් ඉස්සෙල්ලාම ප්‍රථමාව තමයි එක. ප්‍රථමා විභක්තිය ලියන්නේ ප්‍රථමා විභක්තිය කියලා දාගන්න. හරි. අම්මට සිරි මේ ගන්න ලෑස්ති බෑ. තව ටිකක් තියනවා. මෙන්නම පේන්නේ. හරි. ඕකත් දාන්න. හරි. පියවරු දරුවන් රකිති. මේකේ දරුවන් රකින්නේ කවුද? පියවරු. හරිද? එතකොට වාක්‍යයක උක්ත කර්තෘ තමයි ප්‍රථමාවෙන් තියන්නේ. හරි? වාක්‍යයක උක්ත කර්තෘ තමයි ප්‍රථමාවෙන් තියන්නේ. එතකොට ප්‍රථමා විභක්තියේ කාර්ය මොකද්ද? ප්‍රථමා විභක්තියේ කාර්ය උක්ත කර්තෘ තිබීමයි. කාර්යය කියනම ප්‍රතිදී ගොවියෝ ගවයන් රකිති. දැන් නම් හොඳට පොලිෂ් කරලා තියාගත්තම ව්‍යාකරණ මෙම්ම ආය අවුලක් නැහැ. ගවයන්නේ ශිෂ්‍යයා ක්‍රීඩා කරයි. ශිෂ්‍යයා ක්‍රීඩා ශිෂ්‍යයා ක්‍රීඩා කරයි. ඔය දාගෙන ප්‍රථම විභක්තිය. එතකොට මේකේ මේ ප්‍රථම විභක්තියේ ප්‍රථම විභක්තිය යෙදෙන්නේ උක්තය. හරි. එම නියම වශයෙන් ඉස්සර අපේ මේ මට මතකයි අපි පිළිවෙලේ උඩ මේකේ පරාලේ ගන්න තිබ්බා. නියම වශයෙන් ඉගෙන ගැනීමට නම් තමා කිසිවක් නොදන්නා බව මතක තබා ගන්න. ඒ කියන්නේ නියම වශයෙන් ඉගෙන ගන්න නම් අපි මොකක්ද ගන්න ඕනේ? අපි කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතා ගන්න ඕනේ. මන් දන්නවා මට නම් අවුලක් නැහැ කියලා එහෙම හිතුවොත් එහෙම බඩුම තමයි. ඒකින්ද මේ කොච්චර දැනගත්තත් තව ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතන්න ඕනේ. හරි? මේකේ අපිට අවුරුදු 60 වුණත් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ තමයි හැටි. හරි? ඒකින්ද එහෙම හිතන්න මම මොකුත් දන්නේ නැහැ. මොකද්ද බලලා තවත් තියෙනවා. බාලෝච පණ්ඩිතමානි
සවේ බාලෝචි උච්චති කියලා තියෙන ධම්මපදේ. ඒ කියන්නේ බාලෝච පණ්ඩිතමානි බාලෙක් මෝඩේ මම උගතෙක් කියලා හිතනවනම් ඔහු ඒකාන්තයෙන්ම මේ මොකෙද්ද මෝඩෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. හරි ඒකින්ද හිතන්න ඕනේ මම කිසි දෙයක් දන්නේ නැහැ කියලා. ඒක තමයි ඒක හරියන්නේ. දන්නවා කියලා හිතුවොත් එහෙම එන අමාරුයි සීන් එක. හරිනේ ඔය තමයි ලියාගත්තානේ. ඊට පස්සේ ලියාගන්න ඕනේ ඔව් මම කවියක් දාලා තියෙන අන්තිම කවිය බලන්න ඕන හරි. අපි පැටලිල්ල ලියන්නේ ගියාගෙන ඉන්න ඕන නැහැ. තමයි භක්තියෙන් කියන්නේ ඔය තුන ලියාගත්තානේ. එහෙනම් මැකුවා මම. මොකද්ද මම ඉස්සරහේ පියවර ගොවියෝ ශිෂ්‍යයා. ඒකට යටින් ඒ තුනට යටින් ලියා ගන්න. මෙහි පියවරු අනිතමගේ ගොවියෝ ශිෂ්‍යයා. නාවල පේනවා මට නගුවේ. ශිෂ්‍යයා යන ගොවියෝ යන මේවා නාමපද නෙමෙයි. ඒක කරගන්න මේ පියවරු ශිෂ්‍යයන් නාමපද यदि यत्ते ඉදමදී ඇත්තේ කියලා මේ මෙයාව කියන්නේ කියලා. ඇත්තේ ප්‍රථම විභක්තියෙනි. යටින් මේක දැනගන්න. මේක තමයි වැදගත්ම කාරණේ. හරිද? ප්‍රථම විභක්තියේ ප්‍රධාන කාර්යය වන්නේ උක්ත කර්තෘ මොකක්ද කියන්නේ? උක්ත කර්තෘ ලේසි වචනේ නිකන් සරල වචනයක්. මේ ප්‍රධාන කාර්යය වන්නේ වාක්‍යයේ උක්ත කර්තෘ දැරීමයි කියනවා. මේ මුලින් ප්‍රථම විභක්තියේ ප්‍රධාන කාර්යය වන්නේ මේ උස්සන බෝල්ඩ් හොඳට විභක්තියේ ප්‍රධාන කාර්යය වන්නේ උක්ත කර්තෘ දැරීමයි. ප්‍රථම විභක්තියේ ප්‍රධාන කාර්යය වන්නේ වාක්‍යයේ උදාහරණ දෙන්නේ. වාක්‍යයේ ඕක තමයි ප්‍රථම විභක්තිය. ඕක තමයි කෙටියෙන් අර කවේ දීලා තිබ්බේ. ප්‍රථමාවෙන් උක්තය කියලා දීලා තිබුණේ මම. ඊළඟ වේල දෙක දරුවන් කර්මය. ඉතින් බලමුකෝ අපි මේ කවියට ලස්සන වැටුණු විදිහ බලමුකෝ විභක්තිය. ප්‍රථම විභක්තිය ඒතකොට මොකක්ද අර පියවරු දරුවන් රකිති. දරුවන් රකින්නේ කවුද? පියවරු. එතකොට මේ වාක්‍ය උක්ත කර්තෘ දරන්නේ ප්‍රථම විභක්තියෙන් වාක්‍යයක තියන්නේ ප්‍රථම විභක්තියෙන් පියවරු. උදාහරණයක් මතකයෙන් පියවරු දරුවන් රකිති කියන එක මතක තියාගන්න. එතකොට
ප්‍රථම විභක්ති පදේ තමයි ඒකේ පියවරු. ඒක තමයි උක්ත කර්තෘ වාක්‍ය උක්ත. උක්තය කර්මයේ ක්‍රියාව කියන්නේ පියවරු දරුවන් රකිති කියන එකේ පියවරු කියන්නේ උක්තය. දරුවන් කියන්නේ හරි මොකද යහන්න විසින්නේ මේ වන්නේ මෙවල බලන්න පේන්නේ නැත්තම් මොන් ලියන එක ප්‍රථම විභක්ති. මේ පියවරු ගොවියෝ ශිෂ්‍යයා යන නාමපදයේදී ඇත්තේ ප්‍රථම විභක්තියෙනි. ඊට ප්‍රථම විභක්තියේ ප්‍රධාන කාර්ය වන්නේ වාක්‍යයේ උක්ත කර්තෘ දැරීමයි. ප්‍රථම විභක්තියේ ප්‍රධාන කාර්ය වන්නේ වාක්‍යයේ උක්ත කර්තෘ දැරීමයි. හරි. ලියගත්තනේ. රෙකෝඩ් වෙනවා ඕනක් නෑ. හරි. ඊට පස්සේ අර කවිය කියලා ලියන්න. හරි. මොකද්ද? ප්‍රථමාවෙන් උක්ත ප්‍රථමාවෙන් උක්තය ලියන්න. ඒක ලියන්න බෑ. ලියාගත්ත එකට මේ යටින් ඔහොම වලක් දාලා ලියාගන්න. හරි. ඒක කලින් කියන්න. ඒක මතක් වෙන්න තියෙන්නේ. ප්‍රථමාවෙන් උක්තය ප්‍රථම විභක්තිය කලන්දේ එච්චරයි. හරි. ප්‍රථම විභක්තිය කලන්දේ එච්චරයි. ඊට පස්සේ අපි යනවා ඊළඟ විභක්තියට. දැන් විභක්ති 9න් එකක් කියලා. තව තියෙනවා 8ක්. හරි. අපි බලමු. එතකොට පියවර දරුවන් රහිතී ඒකේ කින්න කවුද පියවර. එතකොට පියවර කියන එක තමයි ප්‍රථම විභක්තියේ අයි. එතකොට ප්‍රථමාව කියන අම්මගේ දරුවෙක් තමයි පියවරු කියන එක. හරි. පියවරු කියන එක පියවරු දරුවන් රකිති පියවරු කියන්නේ ප්‍රථම විභක්තියේ කාර්යය තමයි උක්ත කර්තෘ දැරීම. හරි. ප්‍රථම විභක්තියේ කාර්යය තමයි උක්ත කර්තෘ දැරීම. මේ ටික ලියන්න එපා. මේක කියන්නේ පියවරු දරුවන් ලියන්න එපා. ලියාගත්ත ටික ඇති ප්‍රථම විභක්තියේ ලියලා ඉවරයි. මේකේ පියවරු දරුවන් රකිති. දරුවන් රකින්නේ කවුද? පියවරු. ප්‍රථම විභක්තියෙන් තමයි පියවරු කියන එක අපි තියන්නේ. ඒක තමයි ප්‍රථම විභක්තියේ කාර්යය තමයි ප්‍රථමාවෙන් උක්තය. ඒක තමයි හරි. ප්‍රථම විභක්තියට අපි සමුද ගන්නන්නේ. ප්‍රථම විභක්තියට බායි කියන්න ඊට පස්සේ තව එකක් තියෙනවා කර්මකාරක ඒක මම වෙනම කරනවා. මොකද මෙතන ඔයාලා එක පැටලෙන ඉන්නවා. හරි. ඊළඟට කියන කර්ම විභක්තිය. ප්‍රථම විභක්තිය බායි කියන්න කර්ම විභක්තියට කායි කියන්න. හරි. කර්ම විභක්තිය මම කිව්වේ පෙර කම් කියලා කම් කියන්නේ කර්ම විභක්තිය. කර්ම විභක්තිය බලමු මෙයා මොකද කරන්නේ කියලා. මේ අපේ භාෂාවේ ඉන්න මොකද කරන්නේ බලමු. දාගන්න දෙක කර්ම විභක්ති කියලා දාගන්න. අර උදාහරණය දෙන්නේ.
දාන්න. ඒකට දෙය තියෙන තව ගන්න හරි පියවරු දරුවන් නැති. අර වාක්‍යයේම මේ දරුවන් කියන පදේ තියන්නේ කර්ම විභක්තිය. ඇයි ඒ? වාක්‍යයක් කොටස් තුනකින් තියෙන්නේ. වාක්‍යයක් කොටස් තියෙන්නේ තුනයි. මොකද්ද? වාක්‍යයක් හැදෙන්න නම් කර්තෘ විතරක් ඉන්න පුළුවන්. මෙයා කර්තෘ. මෙයා කර්මය. කර්මය මෙයා ක්‍රියාව. නේද? එතකොට ක්‍රියාවක් කරන එක්කෙනෙක් ඉන්න ඕන. හරි පියවර වකිද කිව්වොත් එහෙම අපිට ඒක ප්‍රශ්නයක් නේ මොනවද පියවර වකින්නේ? විස්තර වචනවද කියලා? ඈ එක එකයි නේද? එතකොට පියවර දරුවන් වකිද. කර්තෘ කර්මය ක්‍රියාව. එතකොට වාක්‍යයක කර්මය දරන්නේ කර්මපදේ. හරි වාක්‍යයේ කර්ම දරන කර්මපදේ ලියා ගන්න. මේක නම් ලියා ගන්න එපා මේක බලන්න කර්තෘ කර්මය ක්‍රියාව මේ උදාහරණ ලියා ගන්න දරුවන් කියන යටි ඉරක් ගන්න ඒක තමයි මේ කර්මය. එතකොට ඒ දරුවන් කියන එක තියන්නේ කර්ම විභක්තිය. හරි. එතකොට මේක දීලා මේකේ කර්මපදේ මොකක්ද දැක්වුවොත් එහෙම මේ අවුලට වෙන් කරන්න පුළුවන්. මේක තමයි කර්මපදේ. මේක තමයි ක්‍රියාපදේ. මේක තමයි කර්තෘ. හරි. ඔන්න ඔය තුනෙන් තමයි වාක්‍යයක් හැදෙන්නේ. දරුවන් වගේ. මේක බලන්න කම් කරුණු नीति के में तुम्हें क्या दिना का नीति है कि इल्ली हर एक ටිකක් වෙනස් නේද දැන් පියවරු දරුවන් රකිති මේක තියෙන වාක්‍ය අන්තිම පොලිස් නිලධාරියෝ නිවැරදි කරුවන් ආරක්ෂා කරති අධ්‍යාපනය අධ්‍යක්ෂකතුමා ගුරුවරු අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ගුරුවරුන් දැනුවත් කරයි තියෙන්නේ හරිද තුනක් තියෙනවා ඊට පස්සේ මේක තියෙනවා ඉල්ලීම් මේක ටිකක් වෙනස් නේද සම්කරෝ ඉල්ලීම් දිනාගන්න කමන්නේ වෙනස් වෙනවා මොකද්ද කර්තෘ තියෙනවා දිනාගන්න ක්‍රියාව තියෙනවා එතකොට මේක තමයි කර්මයට අයිති වෙන්නේ ඉල්ලීම් කියන එක තමයි කර්මයට අයිති වෙන්නේ කර්මයේ වත්ින් එතකොට කරන්නේ මොකද්ද මේක ලියාගන්න ගොඩක් වෙලාවට කර්මය දෙන්නේ අර වන් කියලා නෑ ඉල්ලීම් මේ වගේ තියෙන සමානයි මොනසක්වත් කර්මය තමයි කර්තෘ තියෙනවා නම් ක්‍රියාව තියෙනවා නම් කර්මය අනිවාර්යෙන් තියෙන්නේ එතකොට නැත්නම් කර්මය හරි ලියාගන්න අංකල් දෙන්න තුනක් දෙන්න හරි මකුවා කර්මය කියන එක ඉන්නේ කර්මයලා තියෙන චූටි කියනවා ඊට පස්සේ ආයෙ කියනවා මේ මෙන් සේ වැනි එව් ලෙස මුත් විලස පාසා වෙත කරා යන බිමද ඉතින් අපි ප්‍රසිද්ධම ටිකක් ගමුකෝ මෙන් සේ කරා අන්න ඔය වගේ ඔය දෙන්නේ ඒ වගේ ඒවත් එක්ක මේ යෙදෙනවා කියලා කියනවා කර්ම විභක්තිය. ඇය දේවගණක් මෙන් රෝමත්
මේකත් උන් අපිට ගන්න නැතුව ඉන්න තිබ්බා මේ ඕගොල්ලන්ට මේක බයි කොලයිට් වලම කින්නොද කෝල් එකක් තවරවර කක්කන්නේ සිග්නල් නැති ඒක කියන්නේ මේ මේක ලියන්න මේ කර්ම විභක්තිය තව තියෙනවා මේ අර බෙන්සේ කරා වෙත අන්න ඒ වගේ වුණා ඉන්නේ මේ කර්ම විභක්තියේ ඒ කර්මය කියන හැඳින්වෙන්නේ නැහැ. ඒකත් දාගන්න ඕනේ. ඒ වල පොඩි ගන්න එපා පොඩ ප්‍රධාන කාරණේ මතක තියාගන්න ඕනේ. කර්මයේ වාක්‍ය කර්මපද තමයි කර්ම විභක්තිය. ඒක දාගන්න ඕනේ. පෙර කම් කතු කර්ම සපදන් අවදි සපද අදල අලා හරිද? ආයෙ මතක තියාගන්න ඕනේ මොකද්ද මේ විභක්ති ඒකවචන බහුවචන ඒක මග මේ විභක්ති ඒකවචන බහුවචන ප්‍රථම කුකුලා කුකුලෝ ඊට පස්සේ පෙර කුකුලා කුකුලෝ කම් පෙර කම් කුකුලා කුකුලෝ කුකුලා විසින් කුකුලන් විසින් කුකුලාට කුකුලන්ට කුකුලාගෙන් කුකුලාගෙන් කුකුලා කුකුලෝ ඊට පස්සේ කුකුලා විසින් ඒ ටික මතක තියාගන්න ඕනේ. ඒක මම දාන්න. මේකේ තියෙන කුකුලා නෙවෙයි කොවුලෝ. මතක තිබෙන්නේ කුකුලා පපල් පාලම් ගන්න. කුකුලා කුකුලෝ කුකුලා කුකුලෝ කුකුලා විසින් කුකුලන් විසින් කුකුලා ගන්නකොට කුකුලන් ගන්න කුකුලාට කුකුලාට කුකුලන්ට කුකුලාගෙන් කුකුලන්ගෙන් කුකුලාගේ කුකුලන්ගේ කුකුලා කෙරෙහි කුකුලන් කෙරෙහි කුකුල කුකුලන් ඒක පාඩම් කරගන්න ඕනේ. ඒක පස්සේ බලමු අපි. ඒක මම ඕනෙත් නැහැ. ඒක පාඩම් ඕනෙත් නැහැ. මේක මේ භක්ති මතක් වෙද්දි අර පළවෙනි පදක තියාගත්තත් ඉතින් ඇති. හරිනේ. එහෙනම් මේකෝ එතකොට කර්ම විභක්තියට බායි භක්තිය කියන්නේ ඊටසේ කරුතු කියන්නේ කරුතු තුන ලියන්නේ කරුතු විභක්ති කරුතු ඉබේ කතුරුබක්ති විසින් එනවා කතුරුට කියලා. කතුරුබක්ති එක නම් විසින් තියෙන අනිවාර්යෙන් ඈ. දැන් අරක මතක තියාගන්න ප්‍රථම එකයි කර්ම එකයි හරි. මේ කියන්නේ තින් පියවරු විසින් දරුවෝ රැකෙති. අන්න මොකද උනේ කතුරුබක්තිය එතකොට. මේ වාක්‍යයේ මොකද උනේ කතුරුබක්තිය මේ වාක්‍යයේ රැකෙති යන ක්‍රියාපදයෙන් ඉස්මතු වන්නේ යුක්ත වන්නේ දරුවෝ යන්නේ. පියවරු විසින් යන්න ඉස්මතු නොවේ යුක්ත නොවේ.
දෙවෙනි අනුත්තරත්වය වාක්‍යයක අනුත්තරත්ව කර්තෘ විභක්තියෙන් යුතුයි. වාක්‍යයක උත්තරකත්ව කියන්නේ ප්‍රථම විභක්තියෙන් වාක්‍යයක අනුත්තරත්ව කියන්නේ කර්තෘ විභක්තිය. හරි? එතකොට ඒක තමයි විශේෂ කාරණේ. පියවර විසින් දරුවෝ කෙටි අනකෙමි නෝට් එකක් ගන්න නැත්නම් කර්ම විභක්තිය ඒකට නෝට් එකක් ඕනෙත් නැහැනේ ඒක ඕන තේරෙන්නේ කර්ම විභක්තිය කර්මයේ දෙන්නේ කියලා ඒක නෝට් එකක් ඒක ඕනේ පොඩි ඒක ඕනේ ප්‍රථමාවට දාගත්තනේ ප්‍රථමාවෙන් උක්තකර්තෘ හරි එතකොට උක්තකර්තෘ අනුක්ත වෙනවා කර්තෘ විභක්තියට දෙවෙනි බලන්න පියවරු විසින් දරුවෝ රැකෙති පියවරුන් විසින් අන්න මොකද මේ මෙතන එන්න ඕන වචන මෙතන ලියන්නේ හරි හැබැයි මම එකපාර ලියන්න පුළුවන් නේද නිකන් බොරු බලන්න ඕනේ නේ මේක තියන්න අර ටික ටික අඩු වෙනවා බෑනේ දරුවෝ රැකෙති මේ බලන්න මේකේ විසින්න ඇවිල්ලා තියෙනවනේ ඈ එතකොට කර්තෘ විභක්තිය මොකක්ද වෙන්නේ කර්තෘ විභක්තියෙන් ප්‍රධාන කාර්යය කර්තෘ විභක්තියේ අනුත්ත කර්තෘ තියෙන එක දැන් මේක මේ පියවරුන් අරකේ අර දරුවන් කියලා මෙතන තිබ්බ එක මේක ඉස්සරහ ගිහලා විසින්න වෙලා මේ දරුවන් විසින් පියවරුන් විසින් දරුවෝ රැකෙති එතකොට මේකේ මේ දරුවෝ කියන එක මොකද වෙලා දෙන්නේ මේකේ අර ප්‍රථම විභක්තියේ මේ ලියන්න එපා ප්‍රථම විභක්තිය මොකක්ද තිබ්බේ පියවරු දරුවන් රැකෙති මේකනේ ප්‍රථම විභක්තිය පියවරු දරුවන් රැකෙති ඔයගොල්ලෝ 10ක් මේකේ පාඩමක් තියෙනවා නේද මම ඒක කරේ නැත්තේ ඒක කරලා මේක කරද්දි පැටලෙනවා ඊට වඩා හොඳ එකපාරම අමාරුවෙන් හරි ඔලුවට දාගන්නේ පියවරු දරුවන් රැකෙති මේකනේ ප්‍රථම විභක්තියෙන් තියන්නේ එතකොට උක්තය උක්ත කර්තෘ එතකොට මේ වාක්‍යයම කර්තෘ මේක ප්‍රථම විභක්තිය ලියන්න එපා මේක ප්‍රථම විභක්තිය හරි මේක ප්‍රථමවට ඇත්ත එකක් මේ වාක්‍යය මේකටයි ඒක මේ වාක්‍යයෙන් බලන්න කර්තෘ විභක්තිය ගැන මොකද වෙලා තියෙන්නේ පියවරුන් විසින් දරුවෝ රැකෙති මෙතන කර්මයේ වෙලා තිබ්බ එක මෙතන උක්තය වෙලා තිබ්බ එක මෙතන අනුක්ත කර්තෘ වෙලා එතකොට මේ වාක්‍යයේ කර්තෘ දෙන්නෙක් ඉන්නවා මේ තමයි උක්ත කර්තෘ මේ තමයි අනුක්ත කර්තෘ විසින් වෙනවා නම් විසින් ඉස්සල්ලා තියෙන එක අනුක්තයි තියෙනවනේ එතකොට ඒක අනුක්තයි අනුක්ත කර්තෘ එතකොට උක්ත අනුක්ත දෙක දන්නවා කර්තෘ විභක්තියෙන් තියන්නේ අනුක්ත කර්තෘ හරි තේරුණාද තේරුම් නැත්නම් කියන්න තවය පැහැදිලි කරන්න පුළුවන් මේක නේද ලියන්න මේක ලියන්න පියවරුන් විසින් දරුවෝ රැකෙති එතකොට මේකේ මේ පියවරුන් කියන එක තමයි මේක තමයි මේ කර්තෘ විභක්ති පදේ පියවරුන් විසින් දරුවෝ රැකෙති මෙතන මේක වාක්‍ය උක්ත වෙලා අම්මට ඌ බලනවා ප්‍රථම විභක්තියේ ඉඳලා අර මැදට වෙලා මේකේ උක්තය වෙලා එතකොට මෙතන රැකෙති කියලා තියෙන්නේ මෙතන මෙතන ඒක වචන දවහ වචනද මෙතන එකට තමයි මෙතන ක්‍රියාව තියන්නේ මෙතන එකට නෙවෙයි ක්‍රියාව තියන්නේ තේරුණාද මේ රැකෙති
මේ දෙක මේ තියෙන ළඟ දරුවෝ ලකෙති මේකට තමයි මේකට උත්තරලා දෙන්නේ උත්තර කර්තෘට අනුව තමයි අනිවාර්යෙන් වාක්‍යයේ අවසාන ක්‍රියාව තියෙන්නේ. එතකොට මේකේ විසින් තියෙනවා මේකට තියන්නේ මේක ගණන් ගන්න අපි මේක එතකොට මෙතන අනුත්තයි. උත්තර කර්තෘට තමයි අනිවාර්යෙන් අවසාන ක්‍රියාව තියන්නේ. අරකෙ තිබ්බේ පියවරු දරුවන් රකිති. ඒකේ පියවරුන් කියන එක තියෙති. පියවරු කියන එක තියෙති. නේ? ඇයි ඒකේ ඇවිල්ලා තිබ්බනේ මේ වගේ නේද? දරුවන් කියලා. අන්න ඒ එකෙන් අපිට හිතා ගන්නත් පුළුවන්. මේක උත්තර අනුත්තර කියලා. හරි? මේක බලමු තව උදාහරණයක් වලින් ඇති මේක. නෑ අපි මේක ලියාගමු මේක. මෙහි ලියාගන්න කියද්දී පුළුවන් ලියාගන්න මෙහි පියවරුන් ඉතිහාසය උත්තරය ලියාගන්න පියවරුන් විසින් පියවරුන් යන පදය පියවරුන් යන පදය වාක්‍යයේ අනුත්තර ගැටලු තියෙනවා නම් හිත කොහොමද තෝ බලන්න කියලා. මේ පියවරුන් යන පදයේ වාක්‍ය අනුක්ත කර්තෘ වේ. එතකොට අනුක්ත කර්තෘ කියන්නේ කර්තෘ විභක්තියෙන් උක්ත කර්තෘ කියන්නේ ප්‍රථම විභක්තිය. හරි? එතකොට කර්තෘ විභක්තියේ ප්‍රධාන කාර්යය තමයි අනුක්ත කර්තෘ තිබීම. හරි? ඊට පස්සේ තව එකක් ලියන්න මෙම පියවරුන් විසින් දරුවෝ රැකෙති යන වාක්‍යයේ අවසාන ක්‍රියාව දරු ඒක එපා එක්ක ලියන්න ඕනේ නෑනේ. ඒක දැන් සාමාන්‍යයෙන් පේනවා ඒක මතක තියාගන්න එක. ඒක ලියන්න ඕනේ නෑ. ඒක පේනවනේ. මෙතන මේක තියෙනවා නම් කොහොමත් මෙයාට තියන්නේ නැහැ කියලා දරුවෝ රැකෙති. එතකොට මේක තියන්නේ උක්ත කර්තෘට. හැම වාක්‍යයකම උක්ත කර්තෘට තමයි අවසාන ක්‍රියාව තියන්නේ. හරි? එතකොට වම් කර්තෘගෙන් වෙන්නේ තමයි පිටවරුන් කර්මය විසින් දෙනවා කර්තෘට. අන්න විසින් දෙනවා කර්තෘට කියලා අයියර කවිය කිව්වේ. ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා නේ. විසින් එනවා කරුතුත. ඒකක් දාගන්න. ඔබ නිකන් නෝට් එක කියවන්න. මේ නෝට් එක ෆොටෝ එකක් ගන්නකොට දාන්න ඕනේ. එතකොට ඕගොල්ලෝ ලියන් තියෙන අඩුපාඩු වල බලන්න පුළුවන්. මේ ෆොටෝ එකක් ගන්නලා නෝට් එක දාන්න ගෲප් එකට. විසින් එනවා කර්තෘට. ඇයි එහෙම මේක ලියාගන්න. එතකොට ඇති මේක. හරි. ඉච්ඡායි කතාව. මේකේ ප්‍රධානම කාර්යය මේ පියවරුන් යන පදේ වාක්‍ය අනුත්ත කර්තෘ වේ. ඊට පස්සේ ලියාගන්න කර්තෘ විභක්තියේ ප්‍රධාන කාර්යය අනුත්ත කර්තෘ දැරීමයි. මේ කොහොමද ඔය ලියාගත්තනේ. ඊට පස්සේ අපි ලියාගන්න කර්තෘ විභක්තියේ ප්‍රශ්න තියෙනවා නම් අහන්නේ තේරෙන්නේ නැත්නම්. කර්තෘ විභක්තියේ ප්‍රධාන කාර්ය වන්නේ
කියවන්නේ අනුක්ත කර්තෘ ඒකත් ලියන්නේ යටි කර්තෘ විභක්තිය ප්‍රධාන කාර්යය වන්නේ අනුක්ත කර්තෘ බැගින් ප්‍රථමාවේ මුක්ත කර්තෘ විභක්තිය අනුක්ත කර්තෘ පේනන්නේ අවුලක් නෑ මොකද්ද කර්තෘ විභක්තියෙන් කරන ප්‍රථම විභක්තියෙන් කරන ප්‍රධාන කාර්යය අපි ඉස්සෙල්ලම කතා කරපු එකේ ප්‍රථම විභක්තිය කියන්නේ උක්තය කර්ම විභක්තියෙන් තියෙනවා කර්මය හරි ඊට පස්සේ අර මෙන් මෙන් ඒ වගේ වෙදෙන පද ටිකකුත් තියෙනවා. ඒකේ 11 හරි ගිහුම් පාඩම් කරනවා. දැන් තෝම මතක තියාගත්තම ඇති. හරි මොකද මේ 11 පාඩමක් මේ මොකද්ද? ඉතින් එන්නේ මම රෙකෝඩින් එක අහන්නේ. හරි. නැත්නම් බලන්න සිග්නල් දෙන සිම් එක. වැඩි එනවා නෝත් නෑ මේ රෙකෝඩ් එක වෙනවා. හරි අපි බලමු ඉස්සරහට කරන්න. තේරුණානේ? හරි. කර්තෘ විභක්තියක් කියලා. කර්තෘ විභක්තිය ඊට පස්සේ හතර සිග්නල් වල විදිහට භක්ති ඊට පස්සේ කරන් ඒවට කම් කතු කර්ම හතර. හරි මම මේකට කිව්වනේ මොකක්ද මම කිය ඕන වෙන්නේ කාරණේම කියලා කිව්වනේ අර කවියක් වුණත්ලා තිබ්බේ ඒක මම කිව්වේ ඉඳන්නවා මේ කතුගේ ක්‍රියාවල උපකාරී වෙන පදේ යොදන්නේ කර්ම විභක්තිය. ඒ නිසා සෙනෙහසින් යන පදේ කර්ම විභක්තිය ගන්න. ඒක හේතුකොට කර්ම කොටගෙන යන අර්ථ ප්‍රකාශ වේ. අපි පොත පතින් උගන්නේ. උගන ගන්න ඕන වෙන්නේ මොකද්ද? මේක අපි පොත පතින් උගන්නේ. අපි පොත පතින් උගන්නේ. පොත පතින් උගන්නේ. මේකනේ පොත පතින් කියන එක තමයි කර්ම විභක්තියෙන් යෙදෙන්නේ. හරි? ඕන වෙන්නේ කර්මය. හරි? ඉගෙන ගන්න ඕන වෙන්නේ පොතනේ. එතකොට ඒ පොත පතින් කියන එක තමයි කර්ම එකට වෙන්නේ.
හරි දැනගන්න ඕන වෙන්නේ පොතනේ. එතකොට පොත පතින් මේ අපේක්ෂකයා මෛත්‍රී ජනයා අමතයි. එතකොට මොකක්ද ඕන වෙන්නේ මෛත්‍රී ෆෝනේ. ලොව මල් වලින් අලංකාර වෙයි. ඒක දාන්න. මල් වලින්. හරි. එන්නේ එතකොට කොහොමද එන්නේ? ඒක මේ ලියාගන්න. ඔයගොල්ලෝ ඉවසුම් දාන්නම් මේ ඒකේ. මේකේ කර්මය කියන්නේ ඕඩ වෙන්නේ කර්මය. ආයෙ මොකුත් නෝට් එකක් මොකුත් දාගන්න ඕනේ නැහැ. ඔබ නැදින් දාගන්න. ඔය ලියාගත්ත උදාහරණ දෙකට ඇති ඕන වෙන්නේ කර්මය. ඕන වෙන්නේ කර්මය. එතකොට කර්ම විභක්තියෙන් ඒක අපිට පේනවා කර්ම විභක්තියෙන් තියෙන පදේ මොකක්ද කියලා. මේ ඊළඟට ඕන වෙන්නේ අලංකාර වෙන්නේ මොකෙන්ද මල් වලින්. හරි. එතකොට ඒ ක්‍රියාවල ඕන වෙන්නේ හරි. ඒක තමයි කර්ම විභක්තිය. හරි. ඉතින් පොඩ්ඩක් තනියම බලන්න ඕගොල්ලෝ. හරි. එතකොට දේවල් අවුලක් නෑ. හරි ඉක්මනට කරමු අපි. තව විභක්ති තියෙනවා. ඒක එච්චර අමාරු නෑ. ඉතින් ලේසි. හරි ඊළඟ ඉරවිය. පටපට දාලා දාගන්න. සම්ප්‍රදාන සපදන් කියලා මං කියන්නේ සම්ප්‍රදායේ භක්තිය දාගන්න. සම්ප්‍රදාන කියන්නේ ලබන්න. හරි ලබන්න දරුවන්ට දෙවියන්ට දෙමාපියෝ දරුවන්ට අවවාද දෙති. පාලකයෝ ඔබතුන්ට පසුකම් ලබා දෙති. ඉක්මනට කරමු මම මේ ටික. වද්ද උගතුන්ට පහසුකම් සලසති. මේක වාක්‍ය ලියාගන්න පටගාලා ලියන්න. සලසති.
සම්ප්‍රදාන විභක්තියෙන් ලබන්නා ලබන්නා වෙන්නේ සම්ප්‍රදාන විභක්තියෙන් ලබන්නා හැදින්නේ ඉහත වාක්‍යයේ පහසුකම් ලබන්නේ උගතුන් නිසා උගතුන්ට යන එකක් දෙමු මේක ලියාගත්තනේ සම්ප්‍රදාන විභක්තිය ලබන්නේ මේ කොහොමද ඉහත වාක්‍යයේ පහසුකම් ලබන්නේ උගතුන් නිසා උගතුන්ට යන පදය සම්ප්‍රදාන විභක්තියෙන් යෙදේ සම්ප්‍රදාන විභක්තියෙන් යෙදේ यार नोवे ओ रोल लेगा नहीं පාලකය ඔබතුන්ට පහසුකම් සලසති මේ වාක්‍යය ඉහත වාක්‍යයේ පහසුකම් ලබන්නේ උගතුන් නිසා උගතුන්ට යන පදය සම්ප්‍රදාන විභක්තියෙන් යෙදේ පාලකය උගතුන්ට පහසුකම් සහිත වාක්‍යයේ පහසුකම් ලබන්නේ උගතුන් නිසා උගතුන්ට යන සම්ප්‍රදාන විභක්තිය යෙදේ සම්ප්‍රදාන විභක්ති පදය හඳුනා ගන්න ඕන කවියේ විව සම්ප්‍රදානෙ තර ලෙස තර කියලා කියනවා ලබන්නනේ සම්ප්‍රදාන කියන්නේ ලබන්න ප්‍රධාන කරන ලබන්න සම්ප්‍රදාන විභක්තිය ලබන්න හරි සම්ප්‍රදානෙ තර ලෙස කියන්නේ සම්ප්‍රදාන තර ලෙස ඔන්න ඔබ තමයි සම්ප්‍රදාන විභක්තිය ලියාගන්න එක ලබන්නා කියන දාගන්න මෙලි ඔබ ඔයගොල්ලෝ මතක් කරගන්න සම්ප්‍රදාන විභක්තිය මේක සම්ප්‍රදානේ තර ලෙස හරියම කොහොමද සම්ප්‍රදාන අවදි ඊළඟ විභක්තිය අවදි हमको गुणाद පෙරකම් පතු කරන සම්ප්‍රදාන කියවන ඊට පස්සේ අවදි 6 තව පොඩ්ඩයි ඉන්නේ අපි එකක් ඉවර කරලා මේ ඉවර කරමු විනාඩි 10න් ඉවර කරනවා ඉතින් මම විනාඩි 10න් ඉවර කරනවා අවදි එතකොට ක්ලාස් එක අපිට ඉවරයි තව විනාඩි 10කින් ඉවර කරන්න මේක ඉවර කරලා ඉවර කරනවා මොකද මේ ටික ටිකක් ගැඹුරු වෙයි එතකොට ගොඩාක් අර අපිට ගොඩාක් පාඩම් කරලා දෙන්නේ චුට්ටක් පාඩම් කරනකොම ලේසි මතක තියාගන්න චුට්ටක් පාඩම් කරපුවම ඉතින් මේ ටික දාගත්තා නැති අද හරි මේක ගොඩක්ම වැදගත්ම පාඩමක්
හරි ඒකෙන්ද මේ පොඩ්ඩක් කට්ට කාලා දාගත්තට කමන්නේ ඔයගොල්ලෝ. මේ මෙතන කියන්නේ වෙන්වීමක්. අවදි කියන්නේ වෙන්වීම. මොකද කවද අන්න වෙන්වන්නේ අවදි කියන මම දීලා තියෙන්නේ. වෙන්වීම. වෙන්වීම. යාන වෙන්වීම සිදුවන්නේ අවදි විභක්තියනේ. වෙන්වීම සිදුවන්නේ අවදි විභක්තියනේ. පටලැවිල්ල. උදාහරණ උදාහරණයක්. විදේශකයෝ රටින් නික්මෙති. මිලියනනේ මකුවා. ඔබ්බිමයන්. රටින් නික්මෙති. මේක බලන්නකො. හරිද? විදේශකයෝ රටින් නික්මෙති. එතකොට ඒකේ මොකද්ද මේ වෙන්වීම? රටින් කියන්නේ. ඇයි මේ කට්ටිය නික්මෙන්නේ කොහෙන්ද? රටින්. ගසින් ගෙඩිය වැටේ. ගසින් ගෙඩිය වැටේ. ගසින් ගෙඩිය වැටේ. ගෙඩිය වැටෙන්නේ කොහෙන්ද? ගසින්. එතකොට ඒකේ මේක තමයි ගසින්. හරි? මේක ලියගන්න පොතකින් විදේශකයෝ රටින් නික්මෙති. හරි? අර ගසින් ගෙඩිය වැටේ කියලා මතක තියාගන්න. ඒක තමයි වෙන්වීම. වෙන්වීම තමයි අවදි භක්තියෙන් නෙවෙන්නේ. විදේශකයෝ රටින් නික්මෙති. එතකොට එතන නික්මෙන තැන තමයි රටින් තමයි වෙන් වෙලා යන්නේ. හරි? ඊට පස්සේ එකක් බලන්න. අම්මට රෙන්දින කම් කරුවා වහලෙන් බිමට බසි ආන්දක්කේ පණියෝනේ. හරි. කම් කරුවා වහලෙන් බිමට බසි. වහලෙන් බිමට බහින්න කොහෙන්ද? වෙන් වෙන්නේ කොහෙන්ද? වෙන් වෙන්නේ වහලෙන්. වෙන්වීම තමයි අවදිය. ඊට දාගන්න වෙන්වන්නේ අවදිය. මම අර හදුව කලින් වෙන්වන්නේ අවදිය. අවදිය කියලායි විනාඩි 5කින් පහෙන් කරනවා ඉතුරු දෙක. හරි? වෙන්වන්නේ අවදිය. ලියාගන්න. විදේශකයෝ රටින් නික්මෙති කම් කරවා වහලෙන් බිමට බසි. එතකොට මේ වෙන්න දැන දෙන්නේ රටින් අවදි විභක්තියෙන් තමයි වෙන්වීම ප්‍රකාශ කරන්නේ අවදි විභක්තියෙන්. ත්‍යාගකරේ විදේශිකයෝ රටින් නික්මෙති කම් කරවා වහලෙන් බිමට බසි. මේක ආයෙත් මේ පාඩම් කරුණා නැගින්න මේ ප්‍රශ්න නැහැ ගැටල ආවට ඔළුවට දාන්න. ඔය කවියත් එක්ක බලලා පොඩ්ඩක් ටික ටික බලන්න. හරි. මම මෙවුවා. කම්පන සබන් අවදි සබද කියනකට සම්බන්ධ විභක්ති. ඒක මේ අපේ පාසල මේ බලන්න. මේ අපේ පාසල. පාසල කාගේද? අපේ. එතකොට මේකෙන් මොකක්ද කියන්නේ? අයිතිය ප්‍රකාශ කිරීම සම්බන්ධ විභක්තියෙන් සිදු වේ. අයිතිය ප්‍රකාශ කිරීම සම්බන්ධ විභක්තියෙන් සිදු කෙරේ. අග්ගලින්
අයිතිය. සම්බන්ධය අයිතිය කියලා දාන්න ඕනේ. එච්චරයි ඒකේ කතන්දරේ. සම්බන්ධේ අවදිය මේ අපේ පාසලේ අයිතිය අපේ. එතකොට ඒ අයිතිය වෙන තමයි සම්බන්ධලා දෙන්නේ අපේ පාසල සම්බන්ධයෙන් තමයි අයිතිය කියන්නේ. හරි ඒක තවුලන්න දරුවන්ගේ අදහස් වැඩගත්තේ දරුවන්ගේ අදහස් අයිතිය ගේ අපේ ඒ වගේ අයිතිය ප්‍රදාන කරන දේවල් තමයි සම්බන්ධ විභක්තිය සිදු කරන කාර්යය. සම්බන්ධය අවදී සම්බන්ධය. හරි ස්වාමිත්වය හිමිකම සම්බන්ධය. අයිතිය සම්බන්ධය අයිතිය ප්‍රකාශ කිරීම කියලා දැන් මොකද කියන්නේ? මේ අපේ පාසල අයිතිය ප්‍රකාශ කිරීම තමයි සම්බන්ධය ප්‍රකාශ කිරීම. සම්බන්ධය අයිතිය. හරි ඒක තමයි සම්බන්ධ විභක්තිය. ඊට පස්සේ අපි යනවා अंदाज शॉर्ट वीडियो को कर लगाना नहीं लेसिंग और में लगेगा आधार भक्ति आधार है मम किए आधार पुटुवल गिराय मम किए मगर में शिशु पुटुवल वाड़ी थी शिशु පුටුවල වාඩි වෙති. මොකද්ද සින් වාඩි වෙන්නේ පුටුවල. එතකොට ඒකේ ආධාරය වෙලා ඉන්නේ අතේ පහනක් තියෙනවා. එතකොට පහනක මොකද්ද? අතේ තමයි පහන තියෙන්නේ. එතකොට ඒ පහනට ආධාරය වෙලා තියෙන්නේ අත. එතකොට ඒකම තමයි මේකේ හොයාගන්න. ආධාර වෙන පදේ තමයි මේක වෙන්නේ. ඊට පස්සේ මම දුන්නේ ආධාරිත පුටුවල මේක මතක ගෑනම මම නිකන් කිව්වේ දැන් මේක ආධාරිත පුටුවල. ඒ කියන්නේ ඉඳ ගන්න ඕනේ වෙන්නේ මොකද්ද? පුටුව. එතකොට ආධාර වෙන පදේ තමයි ඒ ක්‍රියාවට ආධාර වෙන පදේ තමයි ආධාර විභක්තිය කියන්නේ. ආධාරිත පුටුවල. දෙයගන්න हमने दिया था शिशु पुटुवल वाली थी और जैसे ආධාර වෙන शिशुන්ට වාඩි වීමට ආධාර වෙන පුටුව ආධාර විභක්තියෙන් දරයි. හරි ආධාර වෙන පදේ නැත්නම් කියන්නේ කර්තෘක ක්‍රියාව කිරීමට ආධාර වන පදය ආධාර විභක්තිය දරයි. විභක්තිය දරයි. හරි ලාවර වලට කියොත් ඇති ඊට පස්සේ තේරුම් ගන්න පුළුවන්. शिशु පුටුවල වාඩි වෙති කර්තෘ ක්‍රියාව පිළිබඳ ආධාර වන පද ආධාර විභක්තිය දරයි. වාඩි වෙන ආධාර වෙන පුටුව. එතකොට ඒකේ චර කතන්දර